ආයුබෝවන් රජයේ ස්ථිර රැකියාවක් බලාපොරොත්තු වෙමින් ඉන්න හැමෝටම අද අපි කතා කරන්න යන්නේ අලුතින්ම කෙන්දවලා තියෙන රැකියාව අවස්ථා කීපයක් ගැනයි. ඉතින් සාමාන්‍ය පෙළ හරි උසස් පෙළ හරි පාස් වෙලා ස්ථාවර රජයේ රස්සාවකට යන්න ඉලක්කයක් තියෙනවා නම් මේ විස්තරය ගොඩාක් වැදගත් වෙයි. හොඳයි. මේ විග්‍රහයේදී අපි පිළිවෙලකට කතා කරමු. මුලින්ම බලමු මොකක්ද මේ අවස්ථාව කියලා. ඊට පස්සේ A level O level සමත් අයට තියෙන තනතුරු මොනවද? හැමෝටම පොදු අවශ්‍යතා කොහොමද හරියටම ඇප්ලිකේෂන් එක දාන්නේ සහ අන්තිමටම බලමු අවසන් දිනය සහ තව වැදගත් ටිප්ස් ටිකක් ගැන. මේ රැකියා අවස්ථා තියෙන්නේ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ. මෙතන තියෙන හොඳම දේ තමයි මේ හැම පත්වීමක්ම දීමනා තැක්ක දෙන ස්ථිර පත්වීම වීම. ඉතින් අවශ්‍ය සුදුසුකම් තියෙන ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුට දැන් අයුදුම් කරන්න පුළුවන් දොරටු විවෘතයි. ඒ නිසා මේ විස්තර ටික හරියට අහගන්න එක වටිනවා. හරි. එහෙනම් අපි මුලින්ම පටන් ගමු උසස් පෙළ. ඒ කියන්නේ A level පාස් වුණු අයට තියෙන අවස්ථා මොනවද කියලා බලන්න. පළවෙනි එක තමයි දත්ත ක්‍රියාකරු. ඒ කියන්නේ data entry operator. පුරපාඩු 6ක්ම තියෙනවා. සුදුසුකම් විදියට උසස් පෙළ විෂයන් 3ක් සමත් වෙලා සාමාන්‍ය පෙළදී භාෂාවයි ගණිතයයි ඇතුළුව ක්‍රෙඩිට් 4ක් තියෙන්න ඕන. වයස අවුරුදු 18 ඉඳන් 45 වෙනකම් ඕනම කෙනෙක්ට පුරවන් මූලික වැටුප රුපියල් 46220ක්. ඊළඟට කළමනාකරණ සහකාර. බලන්න මේකේ පුරපාඩු 13ක්ම තියෙනවා. ඒක ලොකු ගාණක්. ඉතින් මේකට අවශ්‍ය සුදුසුකම් අර කලින් කිව්ව දත්ත ක්‍රියාකරු තනතුරට හරියටම සමානයි. වයස සීමාව, අධ්‍යාපන සුදුසුකම් ඔක්කොම එකයි. හරි. දැන් අපි බලමු O level විභාගයේ පාස් වෙච්ච අයට තියෙන රැකියාව අවස්ථා මොනවද කියලා. මෙන්න තියෙනවා කාර්යාල සහායක. ඒ කියන්නේ ඔෆිස් ඇසිස්ටන්ට්. පුරපාඩු 4ක් තියෙනවා. මේකට බලන්නේ O level විෂයන් 2ක් පාස් වුණත් ඇති. ඒ නිසා මේක ගොඩක් දෙනෙක්ට ආයුධම් කරන්න පුළුවන් නියම අවස්ථාවක්. මූලික පඩිය රුපියල් 40500ක්. රියදුරු තනතුරට නම් O level පාස් වෙලා තිනවට අමතරව තව සුදුසුකම් දෙකක් ඕනේ. එකක් තමයි බර වාහනේ කියන්නේ heavy vehicle license එකක් තියෙන්න ඕනේ. අනිත් එක තමයි ඒ ලයිසන් එක ගත්තට පස්සේ අවුරුදු 3කටවත් පළපුරුද්දක් තියෙන්න ඕන මේක අනිවාර්යයි. හොඳයි. දැන් මොන තනතුරට ආයුධම් කළත් හැමෝම සම්පූර්ණ කරන්න ඕන පොදු සුදුසුකම් ටිකක් තියෙනවා. අපි ඒ ටික බලමු. ඉතින් මේ තනතුරු වලට ආයුධම් කරන හැම කෙනෙක්ම ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් වෙන්න ඕන. ඒ වගේම හොඳ ශරීර සෞඛ්‍යයක් සහ යහපත් චරිතයක් තියෙන්න ඕන. තව දෙයක් ලංකාවේ ඕනම තැනක සේවය කරන්න සූදානම් වෙන්නත් ඕන. මතක තියාගන්න කම්පියුටර් දැනුම තියෙනව නම් ඒක අමතර සුදුසුකමක් විදිහට සලකනවා. හරි. දැන් අපි එන්නේ හරිම වැදගත් කොටසකට. කොහොමද හරියටම කිසිම වැරද්දක් නැතුව ඇප්ලිකේෂන් එකක් දාන්නේ? අපි ඒ ගැන පියවරෙන් පියවර බලමු. මේ ක්‍රියාවලිය හරිම සරලයි. මුලින්ම official application form එක ගන්න ඕනේ. ඊට පස්සේ ඒක සම්පූර්ණයෙන් නිවැරදිව පුරවන්න ඕනේ. ඊළඟට අවශ්‍ය සහතිකවල ෆොටෝකොපි ටිකක් අමුණලා අන්තිමටම register post එකේ යවන්නයි තියෙන්නේ. අර මම කිව්වා නිල අයදුම්පත, ඒ කියන්නේ application form එක www.rakia.online කියන වෙබ්සයිට් එකට ගිහින් ලේසියෙන්ම download කරගන්න පුළුවන්. මේ ලිපිනය හරියටම ලියාගන්න එක ගොඩක් වැදගත්. හදාගත්තු ඇප්ලිකේෂන් එක යවන්න ඕනේ මේ ලිපිනයටයි. රෙජිස්ටර් පෝස්ට් එකේ යවනකොට කවර් එක උඩ ලිපිනය පැහැදිලිව නිවැරදිව ලියන්න ඕන. හොඳයි. ඉතින් දැන් අපි ඇවිල්ලා එන්නේ මේ විස්තරයේ අවසාන කොටසට. මෙතනදී අපි කතා කරමු අවසන් දිනය ගැන සහ කිසිම විදිහකින් අමතක කරන්න හොඳ නැති කරුණු කීපයක් ගැන. මේක හොඳටම මතක තියාගන්න. අයදුම්පත් භාර ගන්න අන්තිම දවස තමයි 2026 ජනවාරි මාසේ 25 වෙනිදා. ඒ දවසෙන් පස්සේ ලැබෙන කිසිම අයදුම්පතක් භාරගන්නේ නැහැ. අන්තිම සහ වැදගත්ම දේ ඇප්ලිකේෂන් එක දාන ලියුම් කවරේ වම් පැත්තේ උඩ කෙළවරේ අයදුම් කරන තනතුර මොකක්ද කියලා පැහැදිලිව ලියන්න. මේක අමතක කරන්න මෙපා. ඊටුකුඩ තමයි අයදුම්පත නිවැරදිව වර්ගීකරණය වෙන්නේ. මේ වගේ රැකියා අවස්ථා ගැන දිගටම දැනුවත් වෙලා ඉන්න එක ගොඩාක් වැදගත්. ඒකට මේ තිරේ පේන සම්පත් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඉස්සරහට එන අවස්ථා මගහැරෙන්නේ නැතුව දැනගන්න ලැබෙයි. තින් ස්ථාවර අනාගතයක් හදාගන්න රජයේ රැකියාවකට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනා මේ තියෙන අවස්ථා අතරින් Tamanට හරියන මේක මොකක්ද කියලා හිතලා බලන්න මේක තමයි හොඳම වෙලාව.